අවසාන අංගය අපි නැවතත් අහනවා අපි ආදරණීය දෙමව්පියන් සියලුම දෙනාට ඔබේ හදවතේ නැගෙන උණුසුම් මට්ටම සන්නාදය ලබා දෙන්න. ශ්‍රී ලංකා ප්‍රජා සේවා සංගමේ ගරු ලේකම්තුමාටයි මම ඊට ආරාධනා කරන්නේ බඳුන කැඳරගම මැතිතුමනි. බොහෝ දේවල් කියනවා කතා කරන්න බොහෝ ස්තුති තිබෙනවා දාන්නට. ඒ නිසා ඔබගේ ස්තුති කතාවට මේ අවස්ථාව තවත් විනාඩි කිහිපයක් රැඳී සිටින්නයි මා ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ආයෝන සුබ සංධ්‍යාවක් සියලු දෙනාටම අපි දැක්ක ඔබ සියලු දෙනා වගේ මේ ප්‍රසංගයේ ඉතා සතුටින් රස විඳිනවා. ඒ කියන්නේ අපේ උත්සාහය ඉතා සාර්ථකයි. ප්‍රථමයෙන්ම මම මේ ප්‍රසංගයේ බැලීමට පැමිණි ඔබ සමට අනේක වාරයක් ස්තුති කරනවා. මේ ප්‍රසංගයට ප්‍රතිපාදන ලබා දුන් शरण මහතාට අප ශ්‍රී ලංකා ප්‍රජා සේවා සංගමයේ වෙනුවෙන් අපේ ස්තුතිය පුද කරනවා. On behalf of the Sri Lankan Community Services Association, may I take this opportunity to express our sincere thanks to our dear friend Charan and his family. Charan is the CEO of in-home assistance caring for you and me at home, not a commercial age care facility. Dear Charan, we truly appreciate your generous financial support and your invaluable contribution to making this concept such a great success. You have given us both moral and financial assistance to many of our previous projects, and I am confident that you will continue to provide your moral and financial support to us in future. Thank you so much, Charan. මේ ප්‍රසංගය සාර්ථක කර ගැනීමට මූලික කටයුතු කළේ අප සංගමේ සභාපති වන අජන්තා විරපොඩි සහෝදරිය. එවැගේම විධායක කාර්ය සමිතියන් සහ අනෙකුත් සමාජික සහෝදර සහෝදරියන්. ප්‍රථමයෙන් මේ ප්‍රසංගයේ නැගණි පැමිණි ඔබ සැමට නැවතත් ස්තුති පුද කරනවා. ඊළඟට මෙම නර්තන සහ ගීත වලට සහභාගී වූ සමටම මම ස්තුතිය පුද කරනවා. पूर्व करना අවස්ථාවේදී ආහාර පාන සංග්‍රහ කළ දෙමාපියන්ටද දරුවන්ටද මේ ප්‍රසංගයේ ඉතා දක්ෂ කථනය කළ අද ඕස්ට්‍රේලියාවේ සහ ටැස්මේනියාවේ ජනප්‍රියම
නිවේදක පැතුම් සිරසිරි. මම දන්නවා ඒ මහතා ළඟදීම නවසීලන්තයට යනවා ළඟදී එන ආලේතාලේ සමග. අර ලංකාවේ කවුද කිව්වා මම තමයි හොඳටම කරේ කියලා. ඒ වගේ තේජි තමයි අද හොඳටම කරේ. වලවල් වහලා අර රැලි කෙලින් කරලා අලු සුදු කරලා වයස 90 අප සමාජිකාවන් වයස 21 තරුණ සමාජිකයන් කරන්නේ. අර අපේ භාෂාවෙන් කියනවා නම් 90 කෑලි 21 කෑලි කරනවා කියනවා. මට කලින් ඇහුණා ලබන වසරේ ප්‍රසංගයට අපගේ සාහිත්‍යය සියලු දෙනාම තිරියම් කරන්නට මේ ලෝකේ ප්‍රථම වරට AI තාක්ෂණය උදා ගන්නවා කියලා. විදුලි ආලෝක සපයාදීම සඳහා ජගත් සහ ඉමාකාටද ශබ්ද පරිපාලනයේ සාහිත්‍යද ගමනාකරණයේ සහ වීඩියෝ කල විසාක සහ සෙනෙකාටද බැක් ස්ටේජ් ඡායාරූප වලට ශවින්ද ප්‍රවේශපත් බෙදා දීමට හරිඳු and සංග්‍රහ ඉවරටද මේන් රෝගී ඉඳලා හිටන් ඔබට වාඩි වුණු උදාකර සසින්ද්‍ර සහ ශානිකා ඊළඟ විවිධ ප්‍රසංගයේ 2028 වසරේදී දීපත් ක්‍රීමට බලාපොරොත්තු වෙනවා. එය මීට වඩා උසස් නිර්මාණයක්. ඔබට AI තාක්ෂණය ඇස්සේ පිළිල ක්‍රීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබගේ පූර්ණ සහායයක් බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රසංගයේදී නව නිර්මාණයක් කළා. ඒක තමයි කිරේ මත ප්‍රොජෙක්ට්ස් වලින් අපි චාරික වීඩියෝ දෙකක් කළා. 2028 අවුරුද්දේදී ඊළඟ ප්‍රසංගයට එන්න විනෝද වන්න. ඔබ සවට අපගේ අනිත් සමාජ සහෝදරයන්ට මගේ හදවතින්ම ස්තුතිය බෙදගන්නේ. ඔබ සමග සුබ සාත්‍ර පදමේ good night Charan and family personal care. මම හිතුවා තවත් දිගටම කියලා ලිස්ට් එකකට. අපි එහෙමනම් සිංහල තුන අමාර